අද ගෙනල්ලා තියෙන්නේ ස්ලෝඩ්ස්ටර් 148 වෙනි එපිසෝඩ් එක. ඔයාලට මතක ඇතිනේ කලින් එපිසෝඩ් එකේදී පෘථිවියට ඇවිල්ලා ෂූෂින් එක කාලය ගත කරපු ලුවෝෆන් ඊට පස්සේ යනවා නයින් සෙට් එකේ සමාජිකයෙක් වෙන කින් චෙන්යාන්ගේ දේශනවලට ඒ කල්ටිවේෂන් ගැන ඉගෙන ගන්න. ඉතින් ගෝලයන් බඳවා ගැනීම අතහැරලා දාලා හිටපු කින් චෙන්යාන්ගේ ගෝලයෙක් වෙන ලුවෝෆන්ට පුළුවන් වෙනවා. කින් චෙන්යාන්ගේ උදව්වෙන් ලුවෝෆන්ට ස්කයි කනෙක්ටින් බ්‍රිජ් එකේ පස්වෙනි ලෙවල් එකත් ලේසියෙන්ම පාස් කරන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. එහෙනම් අපි යමු අද ලුවෝෆන්ට වෙන්නේ මොකද්ද කියලා බලන්න. අද එපිසෝඩ් එක පටන් ගද්දිම කින් චෙන්යාන් කියනවා ලුවෝෆන් දැන් ඔයාගේ චාවෝ සිටි එකේ අවුරුදු 30ක මූලික පුහුණුව ඉවරයි. ඉතින් ඊළඟට ඔයාලට යන්න තියෙන්නේ ප්‍රාථමික අවකාශයට. ඉස්සරහට කරන්න තියෙන වැඩ එක්ක සසඳද්දි චාවෝ සිටි එක තරමක් සාමකාමී තැනක්. ලුවෝෆන් පුදුම වෙලා අහනවා සාමකාමී වෙන්නේ කොහොමද? චාවෝස් බීස්ලා නිසා අපේ කණ්ඩායමෙන් 120ක් විතර නැති වුණා. කින් චෙන්යාන් කියනවා පිටත ලෝකය තවත් 100 ගුණයකින් විතර භයානකයි. ඒ නිසා ඔයාලට ගියාට පස්සේ ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා. ඔයාලට ජයග්‍රහණය කරන්න බැරි සතුරෙක්ම හම්බුනොත් අනිවාර්යෙන් මාව හොයාගෙන ඉන්න. මේත් එක්කම දන ගහලා කින් චෙන්යාන්ට ස්තුති කරපු ලුවෝෆන් එතනින් යන්න යනවා. ඊළඟ සීන් එකකින් අපිට පෙන්නනවා යානයක නැගිලා පිටත් වුණ ලුවෝෆන් සහ අනෙක් තරංකරුවන්ව. මේ ගමන යන අතරතුරේදී ලුවෝෆන් හිතනවා මං අවුරුදු 30ක් චාවෝස් සිටි එකේ ගත කරපු කාලය අතරතුර 9 කොස්මෝ චාවෝස් ටැබ්ලට් එකේ පළමු රූප සටහන මට සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න පුළුවන් වුණා. මේක නිසා අවකාශ නීති පිළිබඳ මගේ අවබෝධය කලින් තිබ්බට වඩා ගොඩක් වැඩි වෙන්න හේතු වුණා. මගේ ගෝල්ඩන් හොනර් බීස්ට් බොඩි එකත් මෝෂා ක්ලෑන් එකත් දැන් ඩොමේන් ලෝඩ් ලෙවල් 6 දක්වා ලං වෙලා තියෙනවා. මම ප්‍රාථමික අවකාශයට ගියාම මහන්සිලා වැඩ කළා පුළුවන් ඉක්මනට කෘමි මව්කෝඩුව පෘථිවියෙන් ඉවත් කරන්න කටයුතු කරන්න ඕන. ලුවෝෆන් මෙහෙම කල්පනා කර කර ඉන්නත් එක්කම අපිට පේනවා ලුවෝෆන් ඉන්න යානය ප්‍රාථමික අවකාශයට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට පේනවා ලොන්යු මේ ප්‍රාථමික අවකාශය ගැන තරංකරුවට හඳුන්වලා දෙනවා. ලොන්යු කියනවා විශ්ව පරිණාමය වෙද්දී නිර්මාණය වුණ මේ වගේ විශේෂ ස්ථානවල ඇදහිය නොහැකි තරම් කොස්මික් සම්භව ශක්ති තියෙනවා. ඒව කල්ටිවේෂන් කරන්න ගොඩක් හොඳයි. මෙහෙම කියපු ලොන්යු ඔවුන්ට ප්‍රාථමික අවකාශයේ මූලික ප්‍රදේශයට එක්කන් යන්න පටන් ගන්නවා. ආලෝකයේ වේගයටත් වඩා වේගයෙන් ගමන් කරපු ඔවුන් තප්පර කිහිපයක් ඇතුළත ප්‍රාථමික අවකාශයේ මූලික ප්‍රදේශයට ඇතුල් වෙනවා. ලොන්යු කියනවා එහෙනම් ඔයාලගේ ස්ථානවලට ගිහින් කල්ටිවේෂන් කරන්න පටන් ගන්න. වර්චුවල් සිස්ටම් එක අප්ඩේට් කරලා තියෙන්නේ ස්පෙෂල් කල්ටිවේෂන් රිසෝසස් එක්ක. මේත් එක්කම තමන්ගේ තැනට ගිහපු ලුවෝෆන් කල්ටිවේෂන් කරන්න පටන් ගන්නවා. ප්‍රාථමික අවකාශයට පැමිණීම නිසා ලුවෝෆන් කල්ටිවේෂන් ස්පීඩ් එක වැඩි කියලා හිතුවා. ඒත් එහෙම වෙන පාටක් අපිට පේන්න නැහැ. මේත් එක්කම අපිට පේනවා ලුවෝෆන්ගේ ඉන්න වර්ල්ඩ් එකේ ඉන්න ලුවෝෆන් සහ බාබටාව. බාබටා කියනවා ලුවෝෆන් දැන් ළඟදී දැන් ඔයාගේ කල්ටිවේෂන් ස්පීඩ් එක ගොඩක් අඩු වෙලා. ඔයා ලොකු පියවරක් ගන්න කාලය හරි වගේ. මෙහෙම කියපු බාබටා අත දික් කරලා පෙන්නනවා හයිම්බෝ මාස්ටර්ගේ ඉමෝටල් ලෙවල් 7ස්ලා පස් දෙනා. බාබටා කියනවා බෝකාඩෝට ස්පිරිචුවල් වෙපන්ස් ගැන ගැඹුරු අවබෝධයක් තිබුණා. ඔහු කාලයක් දරුණු පියසින් රේස් එකේ ඝාතකයෙක් වෙලා හිටියා. මේක ඇහුණු ලුවෝෆන් අහනවා ප්‍රිසන් රේස් ඒ කියන්නේ මොකක්ද? බාබටා කියනවා විශ්වයේ කෙළවර අතිශය දරුණු භයානක ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානයේ පරිසරය ප්‍රිසන් එකක් එහෙම නැත්නම් සිරගෙදරක් කියලා හඳුන්වන්න පුළුවන්. මොකද ඒක තමයි සමස්ත විශ්වයේම දරුණු ස්ථානය. එහි ඉන්න ජීවීන් පෙරමෙන් සහ ඔවුන්ගේ ජීවිත හරයෙන් වෙනස් වුවද ඔවුන් ඔක්කොම ප්‍රිසන් රේස් කියලා තමයි හඳුන්වන්නේ. බෝකාඩෝ ඉපදුනාට පස්සේ ඔහුත් අනිත් විශ්වයේ ඉන ජීවීන් කෙරෙහි දැඩි වෛරයක් ඇති කරගෙන තිබ්බා. ඉතින් ඔහු ප්‍රිසන් රේස් එක සඳහා ඝාතකයෙක් බවට පත් වුණා. ඒත් එක්කම එක දවසක් බෝකාඩෝ උත්සාහ කරා මාස්ටර්වත් මරන්න. හැබැයි ඔහුට ඒක කරගන්න බැරි වුණා. ඉතින් මාස්ටර් ඔහුව සේවකයෙක් විදියට තමන් ළඟ තියාගත්තා. මෙහෙම කියපු බාබට දැනටමත් මැරලා ඉන්න බෝකාඩෝගේ බොඩි එක ඔහුගේ අතීතයේ මතකය සහ බලය ඇතුළත් කරලා ඔහුට සිහිය ලබා දෙනවා. ඔහුට සිහිය ලැබුණ මොහොතේම ඔහු තප්පරයක්වත් යන්න කලින් ලුවෝෆන්ව මරලා දානවා. ලුවෝෆන් පුදුම වෙනවා ඔහුගේ ශක්තිය ගැන. ඉතින් ලුවෝෆන් ඉන්නේ ඔහුගේ ඉන වර්ල්ඩ් එකේ නිසා ලුවෝෆන්ට කොච්චර මරුණත් තුවාල වුණත් ඔහුට ආයේ ප්‍රතිනිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ලුවෝෆන් ආයේ එනවා බෝකාඩෝ එක ෆයිට් කරන්න. ලුවෝෆන් ඔහුගේ ප්‍රබලම අවියක් වෙන ස්වර්ඩ් ෆෝම් එක පාවිච්චි කරලා ඇටැක් කරත් බෝකාඩෝ කිසිදු අමාරුවක් නැතුව ලේසියෙන්ම බේරෙනවා. බෝකාඩෝගේ ශක්තිය කොච්චරද කියලා කියනවනම් ලුවෝෆන් ඇටැක් කරන්න එවන ලුවෝෆන්ගේ ස්පිරිචුවල් වෙපන්ස් පාවිච්චි කරලා බෝකාඩෝ ලුවෝෆන්ටම ඇටැක් කරනවා. මේ විදිහට බෝකාඩෝ සහ ලුවෝෆන් අතර සටන දිගින් දිගටම යනවා අපිට පේනවා. 3725 වෙනි පාරටත් බෝකාඩෝගේ අතින් මැරුණ ලුවෝෆන් කල්පනා කරන්න පටන් ගන්නවා.
ඇයි මම මේ අලුත් සම්භව පිළිබඳ නීති අවබෝධ කරගන්න බැරි? මම ඒක ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ඒත් මට ඒක හරියට පැහැදිලි නැහැ. මෙහෙම කල්පනා කර කර ඉන්නකොට ඔහුට මතක් වෙනවා. කින් චෙන්යන් ඔහුට කිව්ව දෙයක්. ප්‍රාථමික විශ්වයේ ඉද්දි චාවෝ සිටි වල වගේ පේන්න විශ්ව සම්භවය පිළිබඳ නීති නැහැ. මේ හැම දෙයක්ම තියෙන්නේ ඔබේ අවබෝධය මත. මේත් එක්කම ස්පේස් ටයිම් එසේ කැප්සූල් එකක් දුන්න කින් චෙන්යන් කියනවා මේක ඔයාට උදව් වෙයි. මෙහෙම කියපුව ඔහු එතනින් යන්න යනවා. මේත් එක්කම ඔහු ළඟට ආපු බාබුටා කියනවා ස්පේස් ටයිම් එසේ එක ලියලා තියෙන්නේ 9 කොස්මොස් චාවෝස් ටැබ්ලට් හි නිර්මාතෘ විසින්. ඒකේ චාවෝස් ටැබ්ලට් නිර්මාණය කිරීමේදී ඔහු ලබාගත් අවබෝධය සහ රහස් ශිල්ප ක්‍රම 1829ක් ඇතුළත් වෙනවා. ඒවා සටහන් 9ක් සමග අන්තර් සම්බන්ධයි. ඉතින් මේක තේරුම් ගන්න ලේසි වෙන්න මේ මුළු ප්‍රමාණයම කොටස් 9කට බෙදලා තියෙනවා. ඉතින් මේ කොටස් 9ම ගන්න කම්පැනි පොයින්ට්ස් නැත්තම් ලකුණු බිලියන 10ක් විතරයි ඕන වෙන්නේ. මේක ඇහුණ ලුවෆන් මේක ඇති වටිනාකම දැකලා පුදුම වෙනවා. බබටා කියනවා කලබල වෙන්න එපා. virtual universe කම්පැනි එක මේක කොටස් 9කට බෙදලා තියෙන්නේ. ඒක නිසා ඔයාලට වෙන වෙනම කොටස වලින් ගන්න පුළුවන්. ස්පේස් ටයිම් එසේ එකේ පළවෙනි කොටස් දෙක ලකුණු 10000ක් විතරයි වෙන්නේ. මේක ඇහුණට පස්සේ ලුවෆන් සතුටු වෙනවා. මොකද ලුවෆන් ස්කයි කනෙක්ටින් බ්‍රිජ් එක පාස් වෙලා ලකුණු 31241ක් විතර එකතු කරගෙන තියෙන නිසා. මේත් එක්කම ඊළඟ සීන් එකෙන් අපිට පේනවා ස්පේස් ටයිම් එසේ එකේ පළවෙනි කොටස් දෙක මිලදී ගත්ත ලුවෆන් පළවෙනි කොටස අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. පළවෙනි කැප්සූල් එකේ තියෙන දේවල් ඔහුට ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් වෙනවා අපිට පේනවා. මේත් එක්කම ලුවෆන් තවදුරටත් කැප්සූල් අධ්‍යයනය කරනවා. මේත් එක්කම කාලය ඉස්සරහට ගෙවිලා යනවා අපිට පේනවා. අන්තිමේදී දවස් 32කට පස්සේ ලුවෆන් කැප්සූල් අවබෝධ කරන එක නවත්තලා කල්ටිවේෂන් කරපු තැනින් නැගිටිනවා අපිට පේනවා. එතන ආපු බාබට අහනවා. දවස් 32ක් එක තැන හිටියා. දැන් කොහොමද දියුණුව? ලුවෆන් කියනවා මම රහස් ශිල්ප ක්‍රම 3219ක් ඉගෙනගෙන ඉවරයි. ඒ වගේම 9 කොස්මෝ චාවෝස් ටැබ්ලට් එකේ දෙවන රූප සටහනේ පළවෙනි අභිරහස් දෙකම මම තේරුම් ගත්තා. ලුවෆන්ට තව ඉගෙන ගන්න තියෙන ගොඩ දැකපු බාබට අහනවා. ඔයා කියන්නේ මේ ඉගෙනගත්ත ප්‍රමාණය ඇති කියලාද? මේත් එක්කම ලුවෆන්ට මේල් එකක් එනවා. virtual universe කම්පැනි එකෙන්. ඒ කල්ටිවේෂන් වල තවත් ඉදිරියට යාම සඳහා පුහුණු වෙන්න විවිධ ලෝකවලට යාම සඳහා ලෝකයක් තෝරගන්න කියලා. මේත් එක්කම ලුවෆන් කියනවා බාබටා කල්ටිවේෂන් කරන්න තියෙන ලෝක ගැන තොරතුරු පරීක්ෂා කරලා මට කියන්න. තොරතුරු පරීක්ෂා කරපු බාබටා කියනවා virtual universe කම්පැනි එක කියන විදිහට තමන්ගේ සැබෑ ශරීරය පාවිච්චි කරලා තමයි භයානක කල්ටිවේෂන් වැඩ මේ ලෝකවලදී කරන්න වෙන්නේ. මේ කාර්යයන් මට්ටම් 5කට බෙදලා තියෙනවා. පළවෙනි මට්ටම තමයි ආරක්ෂිත මට්ටම. මේකේ මරණීය අනුපාතය 100%ක් විතර. දෙවන මට්ටම තමයි සාමාන්‍ය මට්ටම. මේකේ මරණීය අනුපාතය 10%ක් විතර. ඒ වගේම තුන්වන මට්ටම තමයි දුෂ්කර මට්ටම. මේකේ මරණීය අනුපාතය 120ක් විතර වෙනවා. ඒත් එක්කම ඊළඟ මට්ටම තමයි භයානක මට්ටම. මේකේ මරණීය අනුපාතය 50%ක් විතර වෙනවා. අන්තිම එක තමයි අන්ත මට්ටම. මේකෙදි මරණීය අනුපාතය 90%ක් විතර වෙනවා. මේ විදියට මට්ටම් උඩට එන්න කරන කාර්යයන් වලට ලැබෙන ලකුණු ප්‍රමාණයත් වැඩි වෙනවා. හැබැයි පළවෙනි පාරට මේ ලෝකවලට යන ගොඩක් දෙනා වගේ තෝරගන්නේ ආරක්ෂිත මට්ටම හෝ සාමාන්‍ය මට්ටම. මේ දේවල් අහගෙන යන්න තියෙන ලෝක දිහා බලන් හිටපු ලුවෆන්ගේ හිත යනවා අන්ත මට්ටමේ මරණීය අනුපාතය 90%ක් විතර වෙන ස්ලෝ ලෝකෙට. ලුවෆන්ගේ මේ තේරීම බාබටා නම් කැමති වෙන බවක් අපිට පේන්නම නැහැ. ඉතින් අකමැත්තෙන් හරි බාබටා ලුවෆන්ට ශුලෝ ලෝකය ගැන විස්තර කරන්න පටන් ගන්නවා. බාබටා කියනවා ශුලෝ ලෝකය කියන්නේ ප්‍රාථමික අභ්‍යවකාශයේ මුල් අවධියේ පැවති අසංඛ්‍යාත බලවත් ජීවීන් සංස්කෘති සහ වග ශිෂ්ටාචාර සහිත පුරාණ මහද්වීපයක්. ඓතිහාසික ප්‍රශ්න නිසා ශුලෝ ලෝකයේ ස්වදේශීය ජීවි ඕනෑම විදේශීය ජීවියෙක් දැක්කම ශනිකව මරලා දාන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ ලෝකයේ ස්ලෝ ක්‍රිස්ටල් එකක් ලබා ගන්න පුළුවන් වුණොත් ඔයාලට ලකුණු 10000ක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම බ්ලඩ් වෝරියර් කියන ටයිටල් එකත් ලබාගෙන ක්‍රිස්ටලුත් ලබා ගන්න පුළුවන් වුණොත් ඔයාලට සම්පූර්ණයෙන්ම ලකුණු 110000ක් විතර ලබා ගන්න පුළුවන්. මේ විස්තර කිරීම අහගෙන හිටපු ලුවෆන් තීරණය කරනවා ස්ලෝ ලෝකයට පිටත් වෙන්න. ලුවෆන් බාබටාට කියනවා බාබටා එහෙනම් ස්ලෝ ලෝකයට යන්න අවශ්‍ය දේවල් සූදානම් කරන්න. හා කියපු බාබටා කියනවා ස්ලෝ ලෝකේ ගොඩක් බලවත් ජීවින්ගෙන් පිරීලා තියෙන්නේ. ඉතින් එහාට යන්න කලින් යුනිවර්ස් ලෙවල් 9 වල තියෙන ඔයාගේ ශරීරය යුනිවර්ස් ලෙවල් ලිමිට් එක දක්වා ඉගෙන එන්න ඕන. ඒ වගේම ඔයාට හදිසියට පාවිච්චි කරන්න පුළුවන් සැපයුම් ගොඩකුත් මිලදී ගන්න ඕන. ඒ වගේම ඔයා එයාලගේ භාෂාවත් ඉගෙන ගන්න ඕන. විශේෂ දේ වෙන්නේ හෝලි ඩිසන්ට් ආමි එක සහ ස්කයි ස්ක්‍රේපියන් වැල් අවශ්‍යම වුණොත් ඇරෙන්න වෙනත් සටන් වලදී භාවිතා නොකර ඉන්න ඕන. ඒ වගේම බාබටා කියනවා ස්ලෝ ලෝකයේ සමග මිශ්‍ර වෙන්න ඕන නිසා
ස්ලෝ ලෝකයේ ආකාරයට යුද සන්නායකුත් නිර්මාණය කරන්න ඕන. මේත් එක්කම අපිට පේනවා බාබටා ලෝෆංට අවශ්‍ය අලුත් ආම එකක් එහෙමත් නැත්නම් යුද සන්නායකයක් නිර්මාණය කරනවා. ආම එක නිර්මාණය කරලා ඉවර කරපු බාබටා කියනවා දැන් සූදානම් වීමේ වැඩ ඔක්කොම ඉවරයි. ඊටු ටික තියෙන්නේ ඉතින් ඔයාගේ අතේ තමයි. මේත් එක්කම බාබටා හදපු අලුත් ආම එකක් දාගෙන ලෝෆං පිටත් වෙනවා ස්ලෝ ලෝකයට. මේ සීන් එකත් එක්කම මේ එපිසෝඩ් එක ඉවර වෙනවා අපිට පේනවා. ඒ වගේම ඔයාලා ස්ලෝඩ් ස්ටාර් ෆෑන් කෙනෙක් නම් ඔයාලා ආසම වීඩියෝ එකක් ඊළඟට මම ලෑස්ති කරලා තියෙනවා. ඒක නිසා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැත්තම් පාඩුව ඔයාලටමයි. එහෙනම් හම්බෙමු මේ වීඩියෝ එකකින්.